ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් ආවල තියෙන්නේ වගේ ෆෝන් එකේ ඔයාලට බොහොම වැදගත් වෙන සෙටින්ග්ස් දෙකක් ගැන කතා කරන්න තමයි. අද වීඩියෝ එක මම ඔයාලව අරන් ආවලා තියෙන්නේ. ඉතින් මේ සෙටින්ග් දෙක මොකක්ද කියලා බලාගන්න අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයා තමයි මචං අලුත් කෙනෙක් නම් මේ channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට මේ වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපි දැන් යමු අපේ පළවෙනි සෙටින්ග් එකට. ඉතින් ඇත්තටම මෙන්න මේ සෙටින්ග් වෙන්නේ වගේ ෆෝන් එකේ කැමරාව මෙන්න මේ විදියට පවර් බටන් එක දෙපාරක් ක්ලික් කරපුවම මෙන්න මේ විදියට කැමරාවට එන විදියට හදාගන්න විදිය තමයි අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඇත්තටම මේක ඔයාලට බොහොම වැදගත් වෙනවා. ඉතින් ඔයා හිතන්නවා කොහේ හරි හදිස්සියක වාහනයක යන්නේ යද්දි හදිස්සියේ මොකක් හරි ෆොටෝ එකක් ගන්න තියෙනවා කියලා. ඉතින් ඒ ෆොටෝ එක ගන්නවා ඔයාගේ ෆෝන් එකේ ඇප් එකට යන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට දෙපාරක් ක්ලික් කරපු ගමන් ඔයාගේ කැමරාවටම ගෙන්න ගන්න. ඇත්තටම මේක ඔයාලා හැමෝටම වැදගත් වෙන නිසා තමයි මේ සෙටින්ග් එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින්ග් ඇප් එකට යන්න. ඉතින් සෙටින්ග් ඇප් එකට ආවට පස්සේ ඔයාලා පොඩක් මෙහෙම යටට යද්දි බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා gestures කියලා. ඉතින් මේ gestures කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ ක්ලික් කරගත්තා පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එක්කන් එනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාලා පේන ඇති මෙන්න මෙතන උඩ තියෙනවා ඩබල් ප්‍රෙස් පවර් කී කියලා. ඉතින් මේ ඩබල් ප්‍රෙස් පවර් කී කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේ ක්ලික් කරගත්තා පස්සේ ඔයා මෙන්න මේ විදියට මෙන්න මේ ලන්ච් කැමරා කියන එකට ටික් එක දාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා මේ ටික් එක දාන්න නැත්නම් මේ ලන්ච් කැමරා කියන එක මෙන්න මේ විදියට ටික් එක දාගන්න ඕනේ. ඉතින් මේ ටික් එක දාලා පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම දැන් පෙන්නනවා ඔයාලා මේක වැඩ කරන විදිය. ඉතින් මම මේ විදියට බෑක් වෙලා ඔයාලා මේ විදිහේ කැමරාවෙන් තමයි පෙන්නන්නේ. ඉතින් දැන් ඔයාලා පේන ඇති මම මෙන්න මේ විදිහේ ෆෝන් එකේ මේ දින පවර් බටන් එක මෙන්න මේ විදිහට දෙපාරක් ක්ලික් කරපු ගමන් ඔයාලා පේන ඇති මේ කැමරාවට මෙන්න මේ විදිහට මාව එක්කන් එනවා. ඉතින් ඇත්තටම මේක ඔයාලා බොහොම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මේක try කරලා බලන්න. ඉතින් ඔයාලත් මම කියපු විදිහටම කරා නම් ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට මේ සෙටින්ග් එක හදාගන්න. ඉතින් අපි දැන් යමු අපේ දෙවෙනි සෙටින්ග් එකට. ඉතින් ඇත්තටම මෙන්න මේ සෙටින්ග් එක වෙන්නේ ඔයත් ඔච්චර කල් ස්ක්‍රීන්ෂොට් ගැහුවේ මෙන්න මේ ඔයාගේ ෆෝන් එකේ තියෙන පවර් බටන් එකයි වොලියුම් බටන් එක ක්ලික් කළාද? ඉතින් මේක අත්හැර ගන්න. ඉතින් ඔයාලා මං කියන විදිහට කරොත් ඔයාලා පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එක ඔයාගේ ඇඟිලි 3 මේ ස්ක්‍රීන් එක උඩ තිබ්බ ගමන් මෙන්න මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඉතින් ඇත්තටම මේකත් ඔයාලා බොහොම වැදගත් වෙනවා. මොකද ඔයාගේ ඕනම තැනක ඔයාලා පවර් බටන් එක ක්ලික් කරගෙන ඉන්න ඕනේ නෑ. ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ඇඟිලි 3 ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ තියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද හරියටම කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකෙත් කරන්න තියෙන සුපුරුදු විදිහටම ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින්ග් ඇප් එකට යන්න. ඉතින් සෙටින්ග් ඇප් එකට ගියාට පස්සේ ඔයා ආයෙත් ඔයාගේ ෆෝන් එකේ තියෙන gestures කියන එකට යන්න ඕනේ. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා 3 finger screenshot කියලා. ඉතින් මේ 3 finger screenshot කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේ ක්ලික් කරගත්තා පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එකන් එන්නේ. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ටික් මාක් එකක් වගේ තියෙනවා. මෙන්න මේ ටික් මාක් එක ඔයා enable කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට enable කරගත්තා. ඉතින් ඒක enable කරගත්තා පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එකන් එනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ අතේ තියෙන ඇඟිලි 3 මෙතන මේ විදිහට ස්ක්‍රීන් එකේ තියලා ඒක තිබ්බට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා ඔයා මෙතන මේ done කියන එක ක්ලික් කරගන්න ඕනේ. හරි. දැන් අපි මේ සෙටින් එක ඔන් කරගෙන ඉවරයි. අපි දැන් ඔයාලා පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලා පේනවා ඇති. දැන් මෙන්න මේ විදිහට මම මගේ ඇඟිලි 3 මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක උඩින් තියෙනවා. ඉතින් දැන් ඔයාලා පේනවා ඇති මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක උඩ තිබ්බ ගමන් මෙන්න මේ විදිහට ස්ක්‍රීන් ෂොට් එකක් වදිනවා. ඉතින් ඔයාලා මේක මෙන්න මේ විදිහට ඔයාලට ඕන තැනක ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට YouTube එකට ගිහලා පෙන්නනවා. මේ YouTube එකේ මෙන්න මේ විදිහට වගේ ඇඟිලි 3 තිබ්බ ගමන් YouTube එකේ මෙන්න මේ විදිහටම ස්ක්‍රීන් ෂොට් එකක් වදිනවා. ඉතින් කොහොමද කියන අපේ වීඩියෝ එක. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා like එකකුත් දාගෙන යන්න. ඒ වගේම ඔයගේ අදහස් යටින් comment කරගෙන යන්න නම් කරන්නත් එපා. එහෙනම් මම අද සමු කරනවා. මෙන්න මේ වගේ තවත් වීඩියෝ එකක් කරන් අනිත් දවසේ එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.